අයිපුවන් සියලු දෙනාටම ලංකාවේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයට මේ වෙනකොට වැඩිම හානියක් සිද්ධ වෙලා තියෙන දිස්ත්‍රික් වලින් එකක්. ඉතින් බදුල්ල දිස්ත්‍රික්කය කියන්නේ බොහොම අහිංසක මිනිස්සුන් ඉන්නේ. ඒ වගේම දුක් මහන්සිලා හම්බ කරන මිනිස්සු ඉන්න තැනක්. ඉතින් මේ මීගහ කිව්ල. මිනිස්සු දකින්නකොටම තේරෙන මේ මිනිස්සුන්ගේ අහිංසකකම කොච්චර නිර්ව්‍යාජ මිනිස්සුද කියලා. නමුත් වෙලා තියෙන හානිය බලනකොට ස්වභාව දාම මිනිස්සුන්ගේ තරාතිරම බලලා නෙවෙයි දීලා තියෙන්නේ. පේනෝනේ මහ විශාල දැවැන්ත හිතා ගන්න බැ මෙච්චර මෙහෙම වතුර පාරක් මේ වගේ නායක් මේ පුංචි වතුර කඩਿੱත් තිබ්බ තැන් මිනිස්සුන්ගේ සමස්ත ජීවිතේම බිමට සමතලා කරලා පේනෝනේ තනිකර ගල් ගොඩවල් මේ හැමතැනම මේ වතුර පාරවල් ගිය තැන් අත්දරුවගේ ඉඳලා වයෝවෘද්ධ මිනිස්සු දැක්ක සියලුම දෙනා එක මිටකට ගෙනල්ලා සබාදාම මෙහෙම ව්‍යසනයක් මේ මිනිස්සු ජීවිත කාලෙට හිතන්නවත් නැතුව ඇති. කුඹුර මේ තියෙන කුඹුරක් කැටවිච්ච එක. ලොකු කුඩා සියලුම දේවල් එකම මිටකට ගෙනල්ලා එකම මිනිස්සුන්ගේ ඉපදිච්ච දවස් ඉඳලා හම්බ කරපු සියලුම දේ නිමේෂයකින් එක් කරාක් එළියනකොට මිනිස්සු නිකමටවත් හිතන්නේ නැතුව ඇති මෙහෙම දෙයක්. ඉතින් වල බලා ගන්න පුළුවන් මේ ගල් ඉල්ල තියෙන මිනිස්සුන්ගේ ප්‍රමාණය මේ ගල් වල ප්‍රමාණය දැක්කම හිතා ගන්න බෑ. ඉතින් කවදා කොහොම නැගිටින්න පුළුවන් වේද කියලා මිනිස්සුන්ට මොකවත් හිතා ගන්න බෑ. ඒ තරම් ව්‍යසනයක් වෙලා තියෙන්නේ. තමන් හම්බ කරගෙන කාපු කුඹුරවල් වත්තු පිටි හරක බාන හැම එකම නැතරම නැති වෙලා විනාශම වෙලා තියෙන්නේ. ඉතින් සතා සිව්පාවගේ ඉඳලා හැමෝම දක්වා එකම එලකඳක් ඇවිල්ලා. ඉතින් මේ ගම්මිරිස්සත් මේ තියෙන ගම්මිරිස්සතු මේ ඇවිල්ලා තියෙන මේ වතුරට හොදගෙන ආපු ගම්මිරිස් සමස්ත මිනිස්සුන්ගේම ජන ජීවිතේ බොහොම නිර්ව්‍යාජව ජීවත් වෙච්ච මිනිස්සු ඉන්නේ. ඉතින් ඉස්සරහටත් මේ ගෙවල් කඩාගෙන ගෙවල් වලින් පුංචි වතුර පාරවල් අද මහා විශාල වතුර කඳවුල් බවට පත් වෙලා තියෙනවා. සමස්ත ජීවිතේම කඩාලෙලා තියෙනවා. ඉතින් මං කියන්නේ මේ මිනිස්සුන්ට දැන්ට කන්න බොන්න සියලුම දේවල් තියෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් නම් ඇවිල්ලා උදව් කරන්න. හැකියාවක් තියෙනවා නම් මොකක් කර උදව්වක් කරන්න. දැන් මිනිස්සුන්ට ඕනි ඒ කට්ටියගේ ජීවිත ගොඩ දාගන්න. කොහොම හරි තමන්ගේ සුපුරුදු ජීවිතයට හුරු වෙන්න ඕනේ. මේ කට්ටියට ප්‍රධානම දේ තමයි මේ කැඩලා තියෙන පාරවල්. මොකද මෙහි ඌව පළාතේ ගොඩක්ම පාරවල් තමයි මෙයාට ප්‍රධානම දේ වෙලා තියෙන්නේ. මොකද එයාලා කඩාගෙන ගම්මිරිස් ටික එයාලගේ හේනි කුඹුරින් ගන්න ටික ගේන්න ඕනි කඳු සහිත බෑවුම් සහිත ප්‍රදේශයක්. මේ පාරවල් ඉස්සරහටත් අවිනිශ්චිතයි පේනෝනේ පැරිලා තියෙන විදිය. තව දවස් දෙකක් වැස්සාවොත් එහෙම මේවත් ගලවගෙන යයි. මේ පාරවල් මිනිස්සු අවිනිශ්චිත ගිනි කන්දක් උඩ ඉන්නා වගේ තමයි. කොයි වෙලේ කඩාගෙන යයිද දන්නේ නැහැ. හරිම අවිනිශ්චිතයි. ඉතින් මේ පුංචි ගඟ පුංචි වතුර පාරවල් තිබ්බේවා දැන් මහා විශාල වතුර පාරවල් බවට පත් වෙලා හැමදේම උදුරන් ගිහිල්ලා තියෙන්නේ. ඔයාලටත් පුළුවන් නම් එන්න එවිල්ලා මෙයාලට මෙන්න මේ උදව් කරන්න තියෙන දැන් කන්න බොන්න තියෙනවා. මෙයාලට මෙයාලගේ ජන ජීවිතේ ගොඩනගා ගන්න තියෙන්න ඕන. ස්කෝල වල ටික යට වෙලා තියෙන්නේ. ස්පිරිතාල වලට වෙලා තියෙන්නේ. සියලුම රජයේ ආයතනයට වෙලා තියෙන්නේ. හැමදේම බින්දුවේ ඉඳන් පටන් ගන්න ඕන. ඉතින් අපි හිතන ලංකාවේ මිනිස්සු එකවගේ නැගිටලා ඉන්න හැමෝටම උදව් කරනවා. කිසිම කෙනෙක් තදසක් කියන්න බෑ. හැමදේනම එකවගේ ඉන්නවා. ඉතින් අපි බලාගෙන මේ ඌව පළාතේ මිනිස්සුන්ගේ බදුල්ලේ මිනිස්සුන්ගේ ජන ජීවිතේ
ඒ කට්ටිය ජීවත් වුණා වගේ තවත් දවසක ඒ කට්ටියට ලස්සනට ජීවත් වෙන්න අවස්ථාවක් උදා වෙයි කියලා හිතනවා. බොහොම ස්තුතියි. ඔයාලට පුළුවන් උදව්වක් කරන්න එච්චරයි ඉල්ලීම.